ආයුබෝවන්. අපි අද ඔයාලට අරගෙන ආවේ ශ්‍රී ලංකාවේ රජවරු ගැන අරන් ආපු වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් දෙවන පෑතිස් නමින් ප්‍රසිද්ධ මුටසීව රජතුමාගේ පුතුන් 10 දෙනා අතුරින් දෙවැනි පුත්‍රයා වුණ දේවානම්පියතිස්ස රජතුමා ගැන තමයි ඔයාලට අරගෙන ආවේ. ඔයාලා කවුරුත් කැමති මේ වගේ වටින වීඩියෝ තවත් නරඹන්න අතීත පියවර අපේ YouTube channel එක subscribe කරලා ඒ ළඟම තියෙන notification bell එකත් click කරන්න. ශ්‍රී ලංකාවේ අනුරාධපුර රාජධානියේ බුද්ධාගම පිළිගත් පළමු රාජ්‍යයා ලෙස දෙවැනි පෑතිස් රජතුමා ප්‍රසිද්ධ වෙනවා. දේවානම්පියතිස්ස රජතුමා ක්‍රිස්තු පූර්ව 307 සිට ක්‍රිස්තු පූර්ව 267 දක්වා අනුරාධපුර රාජධානිය පාලනය කරලා තියෙනවා. ඒ වගේම බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස පිහිටුවීමට කටයුතු කර ඇත්තේද දේවානම්පියතිස්ස රජතුමායි. එය ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික ඉතිහාසයේ මහත් වැදගත් සිදුවීමක්ද වෙනවා. දේවානම්පියතිස්ස රජතුමාගේ පාලන කාලය ලංකා ඉතිහාසයේ ඉතාමත් වැදගත් අවධියක් වෙනවා. දඹදිව රජකම් කළ ධර්මාශෝක රජතුමා සහ දේවානම්පියතිස්ස රජු බොහෝ කලක් නොදුටු මිතුරන් වෙනවා. දවසක් දේවානම්පියතිස්ස රජතුමා අගනා මුතුමැණික් දූතයන් 4 දෙනෙක් අතේ ධර්මාශෝක රජුට යවනවා. මේ තෑගි භෝග වලින් ධර්මාශෝක රජතුමා සතුටු වෙලා දේවානම්පියතිස්ස රජතුමාට තෑගි විදිහට ඔහුගේ පුත්‍රයා වුණ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ බුදු දහම පිහිටුවීම පිණිස එවනවා. එවකට ශ්‍රී ලංකාවේ සිංහලයෝ පුරාණ ඇදහිලි වලින් මිදිලා ටික ටික බුදු දහමට පෙළඹෙනවා. රජතුමා දඹදිවෙන් ධාතු වඩම්මවා නිදන් කිරීමට කටයුතු සූදානම් කර දහමෙහි ලැදිව කටයුතු කරනවා. දෙවැනි පෑතිස් රජතුමා අනුරාධපුර ථූපාරාම මහාසෑය කරවා එහි බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුවද මිහින්තලේ පර්වතයේ ලංකාවේ පළමුවැනි විහාරයද කරවා තෙරුන් වහන්සේලාට වාසය කිරීමට ගබඩා 32ක්ද නිමවා තිසා වැවද බඳවා බුදු දහමට සහ මුළු මහත් ජාතියටම සේවයක් කරනවා. ඒ වගේම අශෝක රජුගේ දියණිය වුණ සංඝමිත්තා මහරහතන් තෙරණිය ඉන්දියාවේ මහ බෝධීන් වහන්සේගෙන් බෝධි ශාඛාවක් ගෙන වැඩම වීමෙන් අනතුරුව එය අනුරාධපුරයේ පිහිටුවා ජයශ්‍රී මහ බෝධිය ලෙස අද දක්වා වර්ධනය වීමට මූලික අනුග්‍රහය දැක්වුවේ දේවානම්පියතිස්ස රජතුමා වෙනවා. බුද්ධ ශාසනය වෙනුවෙන් සහ මුළු මහත් රට ජාතිය වෙනුවෙන් අගනා සේවයක් කළ දෙවැනි පෑතිස් රජතුමා අනුරාධපුර රාජධානියේ 40 අවුරුද්දක් දසරාජ ධර්මයන්ගෙන් රාජ්‍ය පාලනය කළ පරලෝක ප්‍රාප්ත වෙනවා. ඉතින් අද වීඩියෝ එක මගින් අපි කතා කරපු විස්තර ඔයාලට වැදගත් වුණා නම් ඒ ගැන කමෙන්ට් එකකින් අපිට කියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.